දුවේ පුතේ අප දැන් කතා කරන්න යන්නේ අපූරු සිහිනය පාඩම පිළිබඳවයි. හතර පාඩම අපූරු සිහිනය. එදා ඇසළ පෝය දවසක් සිල් සමාදන් වෙලා නින්දට ගිය පින්වත් සිල්වත් මහා මායා දේවිය ලස්සන හීනයක් දැක්කා. ක්‍රියාකාරකම 1. පින්තූර බලා මහා මායා දේවිය දුටු සිහිනය කියමු. අපි බලමු දුවේ පුතේ මේ හීනය මොකක්ද කියලා. එදා ඇසළ පෝය දවසක් සිල් සමාදන්ව නින්දට ගිය මහා මායා දේවිය ලස්සන හීනයක් දැක්කා. පළමුවෙනි රූපයෙන් පේන හීනය ගැන විස්තරේ සඳහන් දේ අපි විස්තර කරමු. දෙවිවරු 4 දෙනෙක් දේවිය නිදා සිටිය යහන ඔසවාගෙන හිමාල වනයට ගියා. මල් පිපුණු සල් ගසක් යට දේවිය තැබුවා. දෙවෙනි රූපයෙන් කියන විස්තරේ අපි දැන් බලමු. සුරංගනාවියෝ 4 දෙනෙක් දේවිය අනෝතත්ත විලෙන්නාවා සුවඳ ගල්වා දිව්‍ය ලෝකයෙන් ගෙනා දිව්‍ය සලු අන්දවා යහනක නිදි කළා. අපි බලමු දැන් තුන්වෙනි රූපයෙන් කියන විස්තරේ. ඒ වෙලාවේ සුදු නෙළුම් මලක් සොඳින්ගත් සුදු ඇත් පැටවෙක් දේවිය නිදා සිටි යහන ළඟට ඇවිත් 3 වරක් ඇඳ වටේ ගොස් දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වුණා. දුවල පුතාලට මේ කතාව පැහැදිලි වුණා නේද? ලස්සන චිත්‍ර 3ක් මගින් මේ කතාව ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ඔයාලගේ පොතේ පිටු අංක 17. අලුත් පාඩම් මාලාවක් සමග ඉදිරියේදී අප හා සම්බන්ධ වන්න. අපගේ channel එක subscribe කර තබා ගන්න. ගොඩාක් ස්තුතියි අප සමග රැඳී සිටියට.